අයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම අද ඇහුණ දේ තමයි විශේෂයෙන්ම මහනුවර දළදා මාලිගාවේ උතුම් දන්තධාතුන් වහන්සේ උදෙසා පෙරහැර මංගල්‍යයට කප් සිටුවීමේ කාර්යය අද දවසේ සිද්ධ කරනවා කියන එක. ඇත්තට මේක උදේ ඇහෙද්දී මොකද ඊයේ දවසේ කප් කණු බෙදලා දීලා තිබුණා කියන කාරණාවත් ඒකම මොකක් හරි මට ඇහුණ හැටියට දැඩි මුණ්ඩ දෙවියන් උදෙසා ඒ දේවාලයකින් පටන් ගත්තා හෝ එහෙම මොකක් හරි වගේ කතාවක් කියනවා ඇහුණා. ඉතින් ඒකත් එක්ක මට ඔබට කියන්නට කල්පනා වෙච්ච දේ තමයි දවසින් දවස මේ රට ඇතුලේ මේ අලුත් දේවල් අහන්නට නැත්නම් කරලියට එනවා. ඉතින් මම හිතන්නේ මීට වඩා අපි හිතන්නට අවශ්‍ය තැන් තියෙනවා. දැන් දළදා මාලිගාවේ දන්තධාතුන් වහන්සේ උදෙසා කරන පෙරහැරේ දේවාල පෙරහැර 4ක්. දේවාල 4කට සිව් මහා දේවාල පෙරහැරක් මේකේ සිද්ධ වෙනවා. එතකොට නාත විෂ්ණු කතරගම පත්තිනි කියන මේ ස්ථාන 4 පෙරටු කරගෙන ඉවරලා පෙරහැර මංගල්‍ය මේ මහනුවර පෙරහැරත් එක්ක තියෙන්නේ. හැබැයි මම ඔබට මතක් කරන්නට කැමතියි බෞද්ධයෝ හැටියට මේක අපේ මහා සංඝරත්නය ඒ වගේම දළදා මාලිගාවෙත් එක්ක කටයුතු කරන දියවඩන නිලමේතුමන්. මොකද බෞද්ධ පිරිස මේ කාරණාව මීට වැඩිය වමනාවෙන් මේක ගැන හිතන්නට ඕනේ. නැතුව කරන්නම් වාලේ දෙයක් කරන එක නෙමෙයි සිද්ධ වෙන්නට ඕන. තව තවත් පහළට යන දේවල් නෙමෙයි කරන්නට ඕන. අපි මේ තියෙන තැනින් ඉහළට යන්නට. මොකද මේ පෙරහැර පවත්වන්නේ රටේ ආරක්ෂාවට සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් නම් අපි ඒක ආරක්ෂා වෙන විදිහට මේ ක්‍රියාව සිද්ධ කරන්නට ඕන. ඒ හින්දා මම කියන්නට කැමතියි. මොකද මේක පහළට ගෙනියන්නට එපා, උඩට ගෙනියන්නට ඕන. ඔබ සිව් මහා දේවාල පෙරහැර කරනාට ඒක ගැටලුවක් නැහැ. ඒක මේ තක් කරපු හින්දා. හැබැයි තවදුරටත් තවත් මේ රට ඇතුලේ ඉන්න විවිධාකාර ප්‍රාදේශීය දෙවිවරු ගැන හිත ඒවා පහළට ගෙනියලා ඒ ස්ථාන වලින් කියලා එහෙම නෙමෙයි ඇත්තටම කරන්නට ඕන. මේ ශාසනය පවතිනවා මේ ලංකා භූමිය තුල පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ මේ ලංකා භූමිය තුල කියන කාරණාව පිරිනිවන් මංචකයේදී බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ට ප්‍රකාශ කරලා වදාරලා මේ රට ආරක්ෂා කරන්නට කියන බාර කිරීම සක්‍ර දෙවියන්ට පැවරුවා කියන කාරණාව අපි අහලා තියෙන එකක්. එතකොට සක් දෙවියන් නම් මේ රට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ඇත්තටම දළදා මාලිගාවේ පෙරහැර සිද්ධ කරනකොට අපි මූලිකත්වය දෙන්නට ඕන සක්‍ර දෙවියන්ට මිසක් අර කියන වෙන කාටවත් නෙමෙයි. ඉතින් ඊට පිටිපස්සෙන් නාත විෂ්ණු කතරගම පත්තිනි කියන 4 දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ සක් දෙවියන්ට මූලික තැන දෙනවා නම් වෙන්නට ඕනේ මේ වගේ දේවල් අපි අර ඒ හරහා ගන්නට පුළුවන්. මොකද මේ ශාසනය ආරක්ෂා කරන්නේ මේ රට ආරක්ෂා කරන්නේ ඒ යහපත් පැත්ත සම්මියදෘෂ්ටික දෙවිවරු කවුරුන්ද කියන කාරණාව ගැන වටහාගෙන ඊට අනුරූපීව. මොකද මීට පෙර එක්කෙන ලොකු වැටහීමක් නැති පිරිස් මේවා ආරම්භ කරපු තැන් තියෙන්නේ. අපි ඒක නඩත්තු කර ඉස්සරහට ගෙනියන එක නෙමෙයි වෙන්නට ඕනේ. අපිට වෙන්නට ඕනේ මේ රට සම්බුද්ධ ශාසනය හරි විදිහට ආරක්ෂා කරන්නට පුළුවන් වැඩපිළිවෙලක් හැදෙන එක. ඉතින් ඒ හින්දා මම කියන්නේ තව ප්‍රාදේශීය දෙවිවරුන්ගේ දේවල් නෙමෙයි මේකට සිද්ධ වෙන්නට ඕන. තියෙනවට වඩා ඉහළ දේවල් අපි මේ දේවල් එක්ක ඇතුළත් කරන්නට ඕනේ. ඒ හින්දා මම කියන්නේ මොකද සක්‍ර දෙවියන් ගැන බුදුරජාණන් වහන්සේම මේක පැවරුවා කියලා කියනවා නම් මේ රටේ ආරක්ෂාව බාර කරා කියලා කියනවා නම් ඇත්තටම අපි මතක් කරන්නට ඕන සක්‍ර දෙවියන්ට ඒ ගරුත්වය දීලා ඒ සහාය නැත්නම් ඒ ආශිර්වාදයේ සක්‍ර දෙවියන්ගෙන් මේ රටට ගන්නට පුළුවන් විදිහේ වැඩ පිළිවෙලක් තියෙන්නට ඕන. ඒ හින්දා අද දවසේ මහනුවර මේ කියන කප් සිටුවීම දේවාල වල සිද්ධ වෙනවා නම් මම ඔබට මතක් කරනවා පහළට යන එක නෙමෙයි වෙන්නට ඕන ඉහළට යන්නට. ඉතින් මේ රටේ සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව හැබෑවටම ලබා දෙන්නට පුළුවන්. ඒ ආශිර්වාදය හැබෑවටම ගන්නට පුළුවන්. ක්‍රම සහ විදි අවස්ථාවන් හදනවා මිසක් එතනින් පහළට වැටෙන්නට එපා කියන මතක් කිරීම කරන්නටයි මම අද මේ වීඩියෝ එක කරේ. තිරුවන් සරණයි සියලු දෙනාට.